කක්කර ඉතින් මට ඉතින් මාකරි මරාලයක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ ගෙදර පිටිපස්සේ view එක. මම මේ කතුරක් අරගෙන යනවා. ඔයාලට පෙන්නන්න. මෙන්න මෙතන තියෙනවා මල් හරි. එතනක් තියෙනවා අතනක් තියෙනවා. මෙතන මල් තියෙනවා එහෙන ගොඩක්. හදුවේ මේ මල් ටික කපලා අර බොකේ එකක් හදලා අපි යන්නේ. ඕකේ මල් දෙකක් හරි. ඔයාලා හිතලා බලන්න නිකන් මේ වගේ ලස්සන බොකේ එකක් එනකොට කොහොමද තියෙන්නේ? ඒක මෙතනින් තියාගමු. මල් ටිකක් කඩාගත්තා. වැඩි නෑ මල් 10ක් වගේ තියෙනවා. අපි දැන් යමු. මේක එකට තියලා බඳින්න දෙයක් මොනවා හරි ලස්සන දෙයක් නෑ. ලස්සන දෙයක් නෑ. අපිට ගන්න වෙන්නේ කෙසෙල් පාටි තමයි. let's see. මේ මල් ටික තියාගමු. මේ තියෙන අපේ කුරුල්ලෑල්ල. මේ තියෙන්නේ අපේ ගෙදරට පේන view එක. මෙතන තමයි අපි තේබොන්න වාඩි වුණාම ඔයාලට පේනවා ලස්සන view එකක්. බලන්න මේ වගේ view එකක් බලාගෙන තේ ටිකක් බොනකොට සුපිරියක් නේ. අපි දැන් කෙහෙල් පත්ත ගන්නවා. කෙහෙල් පත්ත ගන්නත් පුළුවන්. ඕකේ. අපිට හම්බුණා කෙහෙල් පත්ත කෙහෙල් පත්ත ටිකක් හම්බුණා. අපි දැන් මේක බැඳ ගන්න තමයි ඕක. ගයිස් ෆෝන් එක තියාගත්තා. මේක වැටෙන්නේ ගන්නෑ. තියෙන කොළ ටික කපනවා. මේක හැබැයි පස්සෙත් තෝරන සුදු. මේකේ මල් දෙකක් දැන් මල් තුනක්. ඉතින් බලමු මල් කීයක් තියෙනවද? 11යි 12යි. මල් 12ක් තියෙනවා. මල් 12න් නිකන් මදිය. වෙන මල් කඩන්න තැනක්. සෝ මේ ඇති. අපි දැන් මේක බැඳ ගන්න. මෙන්න මේ වගේ පටියක් ගන්න. අපි මුලින් මේ ටික බැඳගෙන ඉමු. පස්සේ අපි බලමු මොනවද. ඕකේ වේවින්නේ ලස්සන මල්. දැන් අප පොඩ්ඩක් මේ මල් ටික මැදින් මොනවා හරි ටිකක් ගහ ගන්න ඕනේ. එතකොට තමයි මේක පොඩ්ඩක් කිම්බිලා පේ. ඕකේ අපි හදාගත්ත මල් පොකුණ අපි යමු එහෙනම් මේක අයිතිකාරයට. පොඩ්ඩක් ලස්සනට තියෙනවා නේ නිකන්. අහසත් එක්ක නිකන් පොඩි ගතියකුත් තියෙනවා. ඉතින් මල් ටික නිකන් මොකද්ද වෙලා වගේ එකකුත් තියෙනවා. ඒ හේතුව ඉතින් මේක ඉතින් අන්න අපේ ප්ලෑන් වලට කෙලුණා ගයිස්. කක්කර ඉතින් මට ඉතින් මාකරි මරාලයක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. අන්න බලන්න ඉතින් මම මල් ටිකක් දුන්නා මට හම්බෙන්නේ. හතු ගෝනිය. ඔක චූටියට බලන්න කොල්ලගේ මූණේ තියෙන සතුට. ඔක එන්නේ ටිකල. අන්නර පැත්තකින් ගහගෙන අනුන්ගේ වතු වලින් හරි කමන්නේ මල් හම්බෙනවා නම් එච්චරයි. කතා කරන්න දෙයක් නැහැ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.